මගේ තව එක නිවාඩු දවසක් ගෙන තමයි මම අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ මේක පොඩි vlog එකක්. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මම ලක්ෂී welcome back to my channel. එතකොට ඒක තියෙන ඔන්න අද වීඩියෝ එක නම් වෙනිස් පෙන්නන vlog එකක් නෙමෙයි. ඒ වුණාට මම මේ ටික එකතු කරේ මගේ channel එකට අලුත් කෙනෙක් එකතු වුණා නම් ඒ කෙනාටත් බලන්න පුළුවන් නිසා. හරි කොහොමවත් කමන්නේ පාරන කට්ටියකින් ඒ කියලා නොබල ඉන්නත් එපා හරිද? අනික මෙච්චර ලස්සන සිටි එකක ඉද්දි මේ වගේ වීඩියෝස් නොදා ඉන්නත් බෑනේ. හරි. දැන් මම මේ බෝට්ටුවෙන් බස් එක ගන්න යන ගමන් ඊට පස්සේ අපි කතා කරමු ඊටු ටික. හරි මම දැන් කිව්වේ නේනේ කොහෙද යන්නේ කියලා. අපි යන්නේ අක්කගේ ගෙදර අපේ යාළුවෙක්ගේ එයාගේ හස්බන්ඩ්ගේ බර්ත්ඩේ එක. ඉතින් මමයි අම්මයි කලින්ම යනවා අක්කට සපෝට් එකක් දෙන්න. අයියව සර්ප්‍රයිස් කරන්න ඕනේ හින්දා. අපි මුලින්ම ගියා මැක්ඩොනල්ඩ් එකට. ඒකේ නම් වීඩියෝස් මුකුත් ගත්තේ නැහැ. දැන් අපි අක්කලා ගෙදරට ආවා. අපි යනකොටත් එයා වැඩ ඉතින්. කවුද? ඔන්න ඉතින් අම්මයි අක්කයි කට්ලට් හදන ගමන් මං ඉතින් ආපු ගමන් වැඩේට බැස්සා. මොකද අයියා 3 විතර වෙදී ගෙදරනේ ඉඳ ඊට කලින් සරසන්නත් ඕනේ ඊට කලින් අනිත් යාළුවොත් එනවා. එතකොට ගොඩක් කරදර නිසා මං ඉතින් ගිය ගමන් වැඩ පටන් ගත්තා. ඉතින් ඔන්න බලන්නකො අපි සරසපු විදිහ. හරි කොහම හරි දවල් 12:00 විතර වෙද්දී අපි වැඩේ ඉවර කරා. ඒ ඉවර වෙනත් එක්කම කේක් එකක් ගෙනාවේ. අක්කේ කේක් එකත් මාර රසයි. ඉතින් මම මේ vlog එක ගේනෙත් මාසයකට පස්සේ. ඊට කලින් vlog එකේ මම කිව්වා එක දිගට vlogs මේ දානවා කියලා වුණාට වීඩියෝ කරාට මට ඒක එඩිට් කරගන්න එක වෙලාවක් නැහැ. ඒක කම්මැලි. ඉතින් එහෙම ප්‍රශ්න වෙද්දී වීඩියෝස් ගේන්න වෙන්නේ නැහැ. ඔන්න දිග vlog ගේන්න බැන්නුවට මම ෂෝට් වීඩියෝ වලින් දානවා වෙනිස්. එතකොට මම ගොතන ඒ වගේ වීඩියෝස් ඒ වගේ වීඩියෝස් ෂෝට් වීඩියෝ වලින් මම ගේනවා. පොප්කෝන් එක ගෙනදරු ගිහිල්ලා අපි එනකොට ඉතින් අක්කා උදේම උයලා තිබ්බේ අක්කට ඉතුරුලා තිබ්බේ කට්ලට් ටිකයි පපඩනුයි සැලඩ් එකයි විතරයි. දැන් ඉතින් ඒ කට්ටිය සැලඩ් මේවා කරන ගමන් මම සැලඩ් එකට එළවලු ටික කැපුවා. මම කුස්සි වැඩ කර කර ඉන්න ගමන් තව අනිත් යාළුවෝ දෙන්නත් ආවා. මම කොමඩ සැලඩ් එකට ඔක්කොම ටික කැපුවා. අන්නාසි ගෙඩිය මට කපන්න කම්මැලි තුනේ ඒක මම අක්කට දුන්නා කපන්න. මේ ටික නම් මම මියුට් කරේ මොකද සද්දේ වැටි. ඒක නිසා ඒවා දාන්න බෑ. හරි සැලඩ් එකට ඒ ටික ඔක්කොම කැපුවට පස්සේ මස් එක හදන්න තමයි දැන් මේ හදන්නේ. ගම්මිරිස් අබ ගම්මිරිස් විනාකිරි
දාලා හොඳට අත ගාලා එන්සල් කුරුදු පොතු දාලා සුදු ලුණු ඉඟුරු සල්ලලා දාලා තාලිච්චියට පොඩ්ඩක් දාලා ඊට පස්සේ ඉස්මාලකම් කම්බ ගන්නවා මේ නිකන් සාමාන්‍ය. A few moments later. මේ ඉන්නේ අක්කගේ හස්බන්ඩ්. එතකොට මෙයාගේ උපන්නේ තමාද තියෙන්නේ. හැබැයි සර්ප්‍රයිස් වුණා. අක්කට ඕනුනේ සර්ප්‍රයිස් කරන්න. ඉතින් අපි අක්කට උපරිම සපෝට් එක දුන්නා ඒක කරන්න. ඉතින් රෑ කෑමත් ගොඩක් තිබුණා. ඒව නම් වීඩියෝස් ගත්තේ නෑ. කොහොම වුණත් ගත්ත වීඩියෝස් වලින් මතකයන් අලුත් කරගන්න පුළුවන් හින්දා මම vlog එකක් කළා. ඔන්න ඔහම තමයි දවස ගෙවුනේ. ඉතින් ආයෙත් vlog එකක් ගේන්නම්. මාත් එක්ක රැඳිලා හිටුවාට ගොඩාක් ස්තුතියි.